කොහොමද මගේ රත්තරන් යාළුවනේ කාලෙකට පස්සේ ඔන්න අද බ්ලොග් එකක් ගෙනාවා. ඉතින් ඔයාලා දන්නවා අවුරුදු 16කට පස්සේ මේ අවුරුද්දේ දළදා ප්‍රදර්ශනයක් තිබ්බා. ඉතින් පින්නුවර දවස් 3ක් හිටියා. අපේ අක්කයි පවුලේ කට්ටියයි කවුදාර ආවා. පැතුම් නම් ආවේ නැහැ. පුර කොහමත් කම්මැලි. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න අමතක නොකර අපව subscribe කරන්න. මේ මහවැලි ගඟද? ඔව් නේ. මහවැලි ගඟ. මේක කැලේ ගඟ යන්නේ. අඩෝ එතකොට අර පැත්තේ ඇහෙන්නේ. මේ ගහන බස් එක බයි. දැන් වෙලාව 6:40ට විතර ඇති. අපි තාමත් එතනමයි යාළුවෝ. ඔයා මේ පැත්තට ගන්න නේද? දැන් රෑ 8:00මාරයි. චූබට දානවා. යෝ අපි යනවා. මේ දිනේ වුණා මරු ආයගෙන සෑන්ඩ් අගයන්ට නෑ. වත් එහෙම නේද? පොඩ්ඩක් ආව ඇවිදින්න කියලා. ධාරයක් ඉන්නවා. යෝ. අපි යනවා චූ කරන්න තන. ඒකට බඩ ගියාම අර බිල් එකට ඇප්පෙන්න ගියානේ. ඔව්. මට එදා සෑහෙන්න බය වෙනවා. නෑ සිරාවට බෑ. තම සෙනග. අපි ලගින් ඉතරත්. අනේ බලන්න. යාළුවනේ ගොඩාලා. යාළුවනේ අපි චූ කරා ඇත්තටම ඉතින් ගොඩක් සතුටුයි. රෑ විල්ලා තියෙන්නේ. ඉතින් නුවර අපිට තිබ්බ ලොකුම ප්‍රොබ්ලම් එක අපි ඇත්තටම කියනවා නම් අපිට තිබ්බ ලොකුම ප්‍රොබ්ලම් අපි නැති කරගත්තා. දැන් ඉතින් මේක කෑමක් තමයි අපිට නැත්තේ. දැන් ගිහලා කොන කියලා කන්න පටන් ගන්නවා. සිරාවට අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නේ එක විතරයි. හරි අපිට උත්සාහ කරන්න බැරි වෙනවා කවන්නේ. හරි ගියවද? යන්ද? යා මංගු තකින් ප්‍රොජෙක්ට් කරනවා. යන් මෙහි යන්. යාළුවනේ ඒ වාහනේ කපු වෙනවත් නැහැ. මේ ලෝකේ කවුරුත් වැඩිම දෙයක් සතුටු වෙනවා. මන්න සතුටුනේ ලැට් එක හම්බුනේ ඉඳලා. අත්තම කියනවා ඒක වතුරක් තියෙනවා. අපේ ඉරලට් වල හොඳයි වගේ ඒක. සිරාවට නෑ. මොනවද මේ එක හොඳක් කියන්නනේ මොකද? මොකද මේක ಜಾති ભેදයක් නැතුව රෙස්පෙක්ට්. මොකද අපි මුස්ලිම් පල්ලියකට ගිහින් ආවේ මේ පල්ලියට. සුපිරි පාර ඉදිරියෙන් වගේ ගොඩක් හිතේ දුකින් එන්න කිසිම දෙයක් නැහැ. ඒ අපි මේ
කොහොමද දැන් ඉතින් අපි ඉන්නේ පාර මැද්දේ දුනුත් යනවා පාර මැද්දේ නෙවෙයි පාර අයිනට වෙලා ඉන්නේ මාරම එක්ස්පීරියන්ස් එකක් ඒවට තමයි කියන්නේ මුහුදු හිඟන්නේ කවදාවත් ඉතින් පාරේ නිදාගන්න වෙයි කෑවයි කෑම මෙහෙම කෑමක් නම් කෑවේ නෑ ඇත්තම කියනවා නම් සැටිස් ගෙදරට වඩා අපි ලොකේෂන් වෙනස් කරමු මන්න කැමරාවෙන් බලන්න විදින්න කියලා ආවා අඩුවනේ පාන්දර එකමාරයි වෙලාව වාසනක්කා උදේ නම් මම බෑග් එක දාගත්තා. Hello. අපිට ගන්න නිදාගමුද? වෙලාව උදේ 5:00 පාමාටත් අපි තාම ඇහැරලා රෑ පුරා ගමන් ගියා. කොටකින්ද තාමත් අපි ඕනේ මේ යාළුවනේ තව කිලෝමීටර් 2.5ක්
මාලිගාව ඇතුලේ කාටවත් වීඩියෝ කරන්න දෙන්නේ මේ තියෙන්නේ මීට අවුරුදු ගානකට කලින් දළදා වහන්සේගේ ෆොටෝ කීපයක්.